එතකොට අපේ පන්තියේ අරමුණු සහ ඒකේ කොහොමද මේ පන්ති වෙන්නේ කියන එක තමයි අපි මේ දැනුවත් කරන්නේ. අතරම හැම ගුරුවරයෙක්ම වගේ බලාපොරොත්තු වෙන්නේ හැම දරුවෙක්ම හොඳට විභාගයේ සමත් වෙන එක, ඒ සමාර්ථයක්ම අරන් දෙන එක. එතකොට ඒ වගේම ගණිත පසුබිමක් හදන එක ගොඩක් වෙලාවට විභාගයේ කියන්නේ වැඩිදුර අධ්‍යාපනය උසස් අධ්‍යාපනය ඒ ගණිත අංශය ඔස්සේම සිදු කරගෙන යන්නට අවශ්‍ය අඩිතාලම දාන එක තමයි මේන් කරන්නේ. එතකොට අපි හැම සිද්ධාන්ත කරුණක්ම හැම තියරි කොටසක්ම සරලව කියලා දෙනවා. මම අන්තිමට පෙන්නන්නම් පාඩමක් අරගෙන උදාහරණයක් විදිහට කොහොමද කරන්නේ කියන එක. එතකොට අපි බලාපොරොත්තු වෙනවා 9 10 11 විෂය නීතිය සම්පූර්ණයෙන්ම සරලව ඒ කරුණු හිතට වදින විදිහට අමතක නොවන විදිහට ඒ කරුණු කියලා දෙන්න. එතකොට ඒ වගේම අපි සෑම පාඩමක් අවසානයේම ඒකට අදාළ වාර විභාග වල ප්‍රශ්න පත්‍ර ඒවා අපි සාකච්ඡා කරනවා. එතකොට ඒ වගේම හැම සතියකම දවස් දෙකක් අපි පන්ති තියෙනවා. ඒකට හේතුව තමයි මොකද අපි තියරි පන්තියෙම තියාගත්තු තින් ගණන් හතන ඒක පොඩි එක ගැලපෙන්නේ නැහැ. මොකද අපි පුළුවන් තරම් වෙනම ගණන් ඒ කියන්නේ එකක් ගණන් හදන්න දෙන්න ඕන කාලය සහ තියරි ඒ කියන්නේ තියරි කියලා මෙහෙම අපි අර ඉතිහාසයේ ඒ වගේ තියරිම කියලා දෙන්නේ නැහැ. ඒ අතරෙත් අපි ගණිතේනේ ගණන්ම හදනවා. ඒ කියන්නේ සමහරට උදාහරණ වගේම ඒ කියන්නේ ගණනක් හදන ගමන්ම තියරි කියලා දෙනවා ඒ විදිහට. එතකොට තියරි කියලා දෙන ඒ කියන්නේ තියරි සිද්ධාන්ත පන්තිය අපි පැය දෙකමාරක් තියෙනවා. බ්‍රහස්පතින්දා ජනවාරි මාසේ පටන් ගන්න ජනවාරි 8 වෙනිදා මම ඒක ඉස්සරහදී. එතකොට අපි ඒක ඉස්සරහදී කතා කරමු. ඊළඟට විශේෂම දේ තමයි අපි බලාපොරොත්තු වෙනා මනෝවිද්‍යාත්මක පසුබිමක් ඇතුලේ විශේෂයෙන්ම ළමයා විභාගයට සූදානම් කරවන්න ඒ වගේම මොටිවේට් කරන්න ඔයගේ අපි කරුණු රසක් අපි බලාපොරොත්තු වෙනවා ළමයා කියන්නේ ගණිතයම විතරක් උගන්වන්න නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ ළමයාගේ ආකල්පමය සංවර්ධනයක් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපි සඳහා වැඩපිළිවෙලක් සැලසුම් කරලා තියෙනවා ඒ ළමයාගේ ගැටලු කතා කරන්න අපිට අවශ්‍ය නම් අපිට පුළුවන් මනෝවිද්‍යාත්මකව ඒ අයව සම්බන්ධ කරලා අපිට අපි ඉදිරියේදී ඒවා පන්ති තුල කතා කරලා කරමු මූලික වශයෙන් අර ගණිතයටම විතරක් මොකද ගණිතය කියන්නේ සෑහෙන වැදගත් විෂයක් මේ ගණිතය කියන එකෙන් මේ ළමයා ඇක්ටිව් කරනවා ඒ කියන්නේ හරි ක්‍රියාශීලී කරනවා ඉතින් ඒක නිසා අපි ඒක හරියට මොකද ඒක ගුරුවරයා සතු වගකීමක් විදියට අපි සලකනවා. එයා ඒ ළමයාව හරියට ඒක මොටිවේට් කළා. මොකද අපිට අවුරුද්දක් තියෙනවා. අවුරුද්දක ඇතුළත මම මුලින් සඳහන් කරා 9 10 11 විතරයි කියලා. නමුත් ඊටත් එහා දෙයක් කතා වෙනවා. අපි ඉස්සරහට කතා කරමු. ඒ වගේම ගණිතය අපහසු සිසුන් සඳහා විශේෂ අවධානය යොමු කරනවා. ඒක අපි ඇත්තටම අදහස් කරන්නේ දැන් අපි ඉස්සරහට උදාහරණයක් ගන්නවා භාග ගැන. ඒතකොට අපි භාග අපි 6 වසරේ ඉඳලා කතා කරනවා. අතරම 9 10 11 කිව්වට අපි 6 වසරේ ඉඳලම කතා කරනවා. මොකද මැදකින් කියන්නේ අපිටත් ගැටලුවක් වෙන කොහෙන්ද පටන් ගන්නේ 9න් පටන් ගත්තට 9 දැන් භාග 9න් පටන් ගත්තට වැඩක් නෑ 6 7 8 ඒ වසර තුනේම භාග කතා කරලා තියෙනවා මම භාගම ගන්න එක මොකද මම ඒක හොඳ මොකද ළමයි ගොඩක් ළමයින්ට අපහසුයි භාග සුළු කිරි භාග එකතු කරන්න දන්නේ අඩු කරන්න දන්නේ නේ භාග එකතු මේ ගුණ කරන විදිහට එකතු කරන්න හදනවා එකතු කරන විදිහට ගුණ කරන්න හදනවා අර ඒ බේසික් නොලෙජ් එක නැහැ මේ මම ළමයින්ට දොස් කියන්නේ නැහැ. නමුත් යම් හේතු නිසා ඒවා මගේ ඇරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේම අපි විශේෂ ක්‍රමවේදයකට අපිම සකස් කරගත්ත විශේෂ ක්‍රමවේදයකට තමයි මේ පාඩම් මේ අවුරුද්ද පුරාට පාඩම් උගන්වන්නේ. මම ඊළඟට පෙන්නන්න ඒක මොකද්ද අපි කරන්න හදන්නේ කියලා. එතකොට මේ තියෙනවා අපි ඉස්සෙල්ලාම පටන් ගන්නෙ ප්‍රත්‍යක්ෂ වලින්. මොකද ප්‍රත්‍යක්ෂ මූලිකවම දැන් අපි හිතනවා 9 වසරේ තියෙන පොඩි පාඩමක් ප්‍රත්‍යක්ෂ. නමුත් එතෙන්දී
ඒකට මූලිකත්වය දෙන්නේ මොකද ඒ ඔස්සේ ගොඩක් දේවල් මොකද අපිට ප්‍රමේය සාධනයට ගන්න පුළුවන් සහ එතන ලොකු අ, අර මූලික સિદ્ધාන්ත ඔලුවට දාලා තමයි අපි මේ පාඨමාලාව මේ අවුරුද්ද පටන් ගන්න. ඊළඟට භාග කතා කරනවා. භාග ඇත්තටම 9 වසර 10 වසර 11 වසරේ භාග නැහැ. එතකොට මේ භාග කොටස් දෙක අපි කතා කරනවා. එතකොට භාග කොටස් දෙක කතා කරනවා. ඊට පස්සේ අනුලෝම සමානුපාතික මෙන්න මේ විදිහට ඒ වගේම දකුණු අතේ පේනවා ඇති. ඒ කාල සීමාවල් අපි යොදාගෙන ඉඳලා මේ ජනවාරි 5 11 කියන සතිය. ඒ සතිය අපි ප්‍රත්‍යක්ෂ භාග ඒ කොටස් දෙක ඒ කොටස් තුන පාඩම් තුන කතා කරලා ඉවර කරනවා. අන්න ඒ විදිහට අපි බොහොම සැලසුම් සහගතව මේ කටයුත්ත කරන මේක දැන් පොඩි දිනකට හිතන්න පුළුවන් මෙහෙම තිබ්බට කරන්න පුළුවන්. දැන් මේක අපි ප්‍රායෝගිකව කරලා තියෙනවා. මේ අවුරුද්දෙත් අපි මේ අවුරුද්ද අපි කරා මේක මේ විදිහටම ඒ වගේම සමහර වෙලාවට අපිට පුළුවන් සමහරට මේ තියෙන කාල සීමාවටත් කලින් මේ ටික ඉවර කරන්න අපි උත්සාහයක් ගන්නවා. මොකද දැන් බලන්න අවසානයේ තියෙන සැප්තැම්බර් 21 27 සතියේ තමයි අපි පාඩම් ඉවර කරන්නේ. ඊට පස්සේ ඔක්තෝබර් මාසයේ නොවැම්බර් මාසයේ අපි තනිකරම කරන්නේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන එක. ඒ කියන්නේ අපි හැම සතියෙම පැය එකහමාරක් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවට අමතරව අපි ඊට පස්සේ මාස දෙකක්ම තනිකර ඒ කියන්නේ 2010 ඉඳලා 2000 දැන් මේ පාර පේපර් එකත් අපිට එතකොට එකතු වෙනවනේ 2025 පේපර් එක වෙනකල් අපි සම්පූර්ණයෙන් ඒව සාකච්ඡා කරනවා. ඒ වගේම ආදර්ශ ප්‍රශ්න පත්‍ර අපි ගාව තියෙනවා අලුත්ම ප්‍රශ්න පත්‍ර ඒවත් අපි සාකච්ඡා කරනවා. අන්න එහෙම විභාගයට ලොකු සූදානමක් කරන්න ළමයාව අපි සූදානම් කරලා තියෙනවා. එතකොට පන්ති ආරම්භ වෙන්නේ සිද්ධාන්ත පන්ති තියරි පන්ති ආරම්භ වෙන්නේ 2026 ජනවාරි 8 වෙනිදා රෑ 7 ඉඳලා 9:00 වෙනකල්. ඒ වගේම මම අර කිව්ව රිවිෂන් එකයි පේපර් ක්ලාස් එකයි තියෙන්නේ ජනවාරි 11 වෙනිදා ඉරිදා 7:00 ඉඳලා 9 වෙනකල්. එතකොට ගොඩක් අය අහලා තිබුණා ෆීස් ගැන. එතකොට ඇත්තටම අපි බොහොම සාධාරණ ගාණක් සාධාරණ මුදලක් තමයි අය කරන්නේ මේ පන්ති තුනටම. ඇත්තටම මෙතන පැය 4ක් තියෙනවා. එතන මේ පැය 4ටම අපි මාසයකට රුපියල් 2500ක මුදලක් තමයි අය කරන්නේ. එතකොට මේ මූලික හැඳින්වීම තමයි ඔය අපි සිදු කරේ. ඊට පස්සේ මම කිව්වා එක උදාහරණයක් අරන් අපි කතා කරමු. ඒ කියන්නේ අපි දැන් ගුරුවරයා කොහොමද මේ පාඩම් උගන්වන්න ලෑස්ති වෙන්නේ? ඒ විදියට. ඒතර අපි භාග ගත්තොත් දැන් මේ භාග මම කිව්වා 6 7 8 9 10. මේ වසරවල් 4 මේ වසරවල් පහේම උගන්වලා තියෙනවා. හරි. එතකොට කොහොමද? දැන් මේ අපි ලබා දෙන ළමයින්ට ලබා දෙන ටියුට් එකම එතකොට මේ හැම දෙයක්ම මතක කරගන්න. මම කිව්වා 6 ශ්‍රේණිය 9 පාඩම තමයි භාග කියලා තියෙන්නේ. එතකොට මූලික තැන ඉඳලා මොකද දැන් ඔය ඒකක භාග හරි. ඊට පස්සේ භාග ගත්තම මූලිකම સિદ્ધාන්තය තමයි භාග එකතු කිරීම අඩු කිරීමේදී හරය සමාන වෙන්න ඕන. එතකොට හරය සමාන වෙන්න ඕන. හරය සමාන වෙන්නේ නැති අවස්ථාවක අපි හරය සමාන කරන්න හදනවා. එතෙන්දී අපිට තුල්ල භාගය ඉගෙන ගන්න වෙනවා. අන්න ඒ විදිහට පියවරෙන් පියවර අපි මේක ඉගෙන ගන්නවා. හරි. එතකොට හරය සමාන නම් අපි ලවයේ සාමාන්‍ය සංඛ්‍යාවක් එකතු කරනවා අඩු කරනවා වගේ අඩු කරන්න පුළුවන් එකතු කරන්න පුළුවන්. ලවයේ අසමාන වෙලාවක අපි තුල්ල භාග හදා ගන්න. හරි. තුල්ල භාග හදන්නේ කොහොමද? නේ? තුල්ල භාග හදන්නේ කොහොමද අපි? අන්න ඒවා මේ විදිහට පියවරෙන් පියවර අපි ඒවා කතා කරනවා. ඊළඟට විෂම භාග ඊළඟට මිශ්‍ර සංඛ්‍යාවක් කොහොමද අපි එකතු කරන්නේ භාගයක් එක්ක මිශ්‍ර සංඛ්‍යාවක් අපි විෂම භාගයක් කරලා තමයි අපි එකතු කරන්නේ ඒක ಗುಣ කිරීමටත් බෙදීමටත් අදාළයි අන්න මේ විදිහට අපි පියවරෙන් පියවර මේ දේවල් අපි කතා කරනවා ඊළඟට හත ශ්‍රේණියට ආම ඔය මිශ්‍ර සංඛ්‍යා ඉගෙන ගන්නවා මිශ්‍ර සංඛ්‍යාව කොහොමද විෂම භාගයක් කරන්නේ අන්න එහෙම මේ භාග සම්බන්ධව මම එක උදාහරණයක් ගත්තේ. මේ උදාහරණයක් ගත්තේ. තරහා මේ ඒ වගේ භාග වල සුළු කිරීම ඊට පස්සේ අපි මෙතන මේ තුල්ල භාග කතා කරද්දී අපි එනවා ඊළඟට කුඩා පොදු ගුණාකාරය හොයන්න. ඉතින්දී අපි කුඩා පොදු ගුණාකාරය ළමයිට උගන්වනවා. මොකද ඒ කියන්නේ අපි ළමයින්ට හැමදේම මතක තියාගන්න බෑ. ඉතින් අපි කරන්නේ අපේ ගුරුවරයාගේ වගකීම යුතුකම ඒව මතක් කරගන්න. ඒ අදාළ තැනදී මතක් කරන්න ඕනේ. ඒතර කුඩා පොදු ගුණාකාරය
ඒ ගමන් අපි මහ පොදු සාධකයක් උගන්වනවා. හරි. ඊට පස්සේ දැන් ගොඩක් අය කරන එකක් තමයි හරය අසමාන වුණාම ඒ හරයන් දෙක ಗುಣ කරලා කුඩා පොදු ගුණාකාරය ගන්න එක. ඉතින් ඒක වැරදි. ඒක වැරදි කියන්නේ එතෙන්දී ඇත්තටම කුඩා පොදු ගුණාකාරය හොයලා තමයි ඒ භාගවලට අදාළ පොදු හරය ගන්න ඕන. ඉතින් ඒක මෙහෙම ඒ කියන්නේ අපිට තියෙන පොඩි يعني ගණක් හදන්න ගියාම ලොකු වෙලාවක් ගන්න බෑනේ. ඒක අපි තියරි එක ඔල්ලුවට දැම්මම ළමයාට ගණන් ටිකක් ඇදුවම ඒක ළමයා ඉබේ පුරුදු වෙනවා. ළමයින්ට පුරුදු වෙනවා. ඒ කියන්නේ ගණන් හදන්න මේ ළමයි පුරුදු වෙනවා. අන්න ඒ විදිහට අපි බලාපොරොත්තු වෙනවා මේ බොහොම සරලව හරි බොහොම සරලව මේ කරුණු කාරණා ඔල්ලුවට දාලා මේ විදිහට හදාගෙන යන්න. එතකොට ඊළඟට අට ශ්‍රේණියට එනවා. අට ශ්‍රේණියක් ආවම අට ශ්‍රේණියේදී තමයි ගුණිතය කතා කරන්නේ. එතකොට මිශ්‍ර සංඛ්‍යාවක් තියෙන භාග ඒව විෂම භාග කරලා ගුණ කරන්න ඕනේ. හරි ඊට පස්සේ ඊළඟට බෙදීමේදී විශේෂ කාරණාවක් තියෙනවා. මෙතන පරස්පරය කතා කරනවා. බෙදීමක් හැම ඕනම සංඛ්‍යාවක් බෙදනවා නම් තවත් සංඛ්‍යාවකින් අපි මොකද්ද කරන්නේ? බෙදෙන සංඛ්‍යාව පරස්පරය හරවනවා. එතකොට ලකුණ වෙනස් වෙනවා බෙදීම ಗುಣ කිරීමක් විදියට. මෙන්න මේ විදිහට මේ ඒ කියන්නේ ළමයින්ට අපහසු කරනව නෙවෙයි. හැබැයි ගණිතයේ විදියට උගන්වනවා. කටපාඩම් කරන්නවත් එහෙම කිසිම උත්සාහයක් තරන්නේ නැහැ. අපි මොකද අපි දන්නවා ළමයට O level කරලා O level වලින් නවතින්නේ නැහැ. ඒතර ළමයට අපි කටපාඩම් කරලා ඉතිහාසයේ විදියට ගණන් ඉගෙනුවොත් ළමයන්ට එතනින් එහාට දෙයක් කරගන්න බැරි වෙනවා. හරි. අපි තියරි ඉගෙනුවට පස්සේ ළමයින්ට මතක හිටින විදිහකට ක්‍රම හොයාගත්තට ගැටලුවක් නැහැ. නමුත් ඒක අපි ගුරුවරු විදියට ඒක ළමයින්ට අර කටපාඩම් කරන විදියට අපි එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ ගණිතය උගන්වන්න. අපිට ඔය භාග සම්බන්ධ ඊට පස්සේ 9 වසරට යනකොට මේ අල් නයන් නෙදුම ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා ඔය BODMAS කියන විදිය ඒ අනුපිළිවෙල. එතකොට ඔකට බොඩ්මාස් කියලා කියනවා. එතකොට කොහොමද අපි ප්‍රමුඛත්වයේ දෙන්නේ සුළු කිරීමේදී. අන්න එතකොට ඉස්සෙල්ලාම අපි වරහන් සහිත ප්‍රකාශන ඊට පස්සේ අල් නයන් අපි ඕඩර් කියනවානේ. එතකොට අල් නයන් කියන්නේ එතන ගුණ කිරීමක් එන්නේ. එතකොට අල් නයන් ගණිත කර්ම කියන්නේ ඒකට. අන්න ඒ විදිහට අපි බලාපොරොත්තු වෙනවා මේ සම්පූර්ණ මම මේ කිව්වේ භාග ඊළඟට අපි 10 වසරට ආවම 10 වසරට ඇත්තටම 10 වසරේ කොටසින් තමයි භාග O level විභාගයට හරියන විදිහට ලෑස්ති කරන්නේ. එතෙන්දී ඒ 11 වසරේ 10 වසරේ ටියුට් එක තනිකරම තියෙනවා අපි O level එතෙන්දිත් අපි O level ගණන් ටික හදනවා. ඒ ටියුට් එකේ O level ගණන් වෙනම මේ තෝරගෙන ඒකට ටියුට් එකට දාලා තියෙනවා. සහ අපි ඒ පන්තිදී කතා කරනවා. ඇත්තටම සාමාන්‍ය ඒ කියන්නේ පන්තිය පුරාටම මේ අවුරුද්ද පුරාටම අපි O level ගණන් දෙපාරක් හදන්න පන්තිය ඇතුලේ දෙපාරක් හදන්න අපි උත්සාහ කරනවා. මොකද දැන් මේ පහම පාඩම දැන් මේ භාග කොටස ඉවරුනාම ඒ අදාළ ඔක්කොම O level ප්‍රශ්න පත්‍ර වල තියෙන හැම ගාණක්ම අපි වෙන් කරලා අරගෙන අපි ඒක ටියුට් එකක් හදලා දෙනවා. ඒකට ඒ ගණන් අපි පන්තිය හදවනවා සහ ඊට පස්සේ ළමයින්ට අපහසු ගණන් කතා කරනවා. ඒතර ඒ කතා කරලා භාග කොටස ඉවර වෙනකොටම සම්පූර්ණ ඒ භාග වලට අදාළ O level ප්‍රශ්න පත්‍ර වල තියෙන ගණන් ඔක්කොම අපි කතා කරලා අවසන් කරනවා. මෙන්න මේ විදිහට පාඩමෙන් පාඩම එතකොට අපි මුලින් කතා කරා අපි අපේ සැලැස්ම මෙන්න මේ ආකාරයට භාග මේ ආකාරයට සම්පූර්ණයෙන් මේ අදාළ කොටස් අපි කතා කරගෙන අවුරුද්ද පුරාවටම එනවා. නමුත් විශේෂ දෙයක් කියන්න ඕනේ 11 වසර විෂය නිර්දේශය ඒ පාසලට සමගාමීව කරන විදිහට තමයි මේ ප්ලෑන් එක හදලා තියෙන්නේ. එතකොට අපි වෙනම එතකොට 11 වසරේ ඒ පොඩක් වෙලාවට ඉස්කෝලේට කලින් ඉවර වෙනවා. පළවෙනි මාසේ ඒ කියන්නේ පළවෙනි වාරේ විතරක් පොඩ්ඩක් මාර්තු 22 වගේ තමයි පළවෙනි වාරට අදාළ 11 වසරේ පාඩම් ටික කවර් වෙන්නේ. ඒ ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම ඒත් අපි බලනවා පුළුවන් තරම් මේ දවස්වලට අපි ඉඩ ලැබෙන දවස් යොදාගෙන අපි ඒක ඉක්මනටම කරනවා. මේක තමයි අපේ ප්ලෑන් එක. එතකොට පුළුවන් හැමෝටම Tamanට මේක ගැළපෙනවා නම් අපේ පන්තියත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්න. පහසු කරුණු තියෙනවා අපිට පුළුවන් වෙනම ඒ අයව සම්බන්ධ කරලා එයාට ඕනම වෙලාවක අපි
ඒකට උදව් කරන්න ලෑස්ති. හොඳයි. අපි එහෙනම් පන්තියේදී මුණ ගැහෙමු. එතකොට අපි ජනවාරි 8 වෙනිදා පන්ති ආරම්භ වෙනවා. ඒක අපි දැනුම් දෙන්න. අපි මේ රෙකෝඩින් එකත් එක්ක වෙනම WhatsApp link එකක් දෙන්නම්. ඒතර පන්ති වලට සහභාගී වෙන්න කැමති ළමයි ඒ WhatsApp link එක හරහා සම්බන්ධ වෙන්න. හොඳයි. එහෙනම් හැම දිනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ලබන්නා වූ 2026 වර්ෂය විශේෂයෙන්ම විභාගයට මුහුණ දෙන්න ඉන්න ළමයි මුල ඉඳලම ඒ කටයුතු හැම දෙයක්ම සාර්ථකව සිදු කරගෙන උනන්දුවෙන් සිදු කරගෙන අපි ඇයි මේ විභාගයේ මොකද්ද මේ විභාගය හොඳට සමත් වෙමින් මොකද්ද අපිට ලැබෙන ප්‍රයෝජනය කියලා හොඳට ඒ ගැන කල්පනා කරලා ඒ කටයුතු සාර්ථකව නිමා කරගන්න විශේෂයෙන්ම මේ 2026 වර්ෂයේ නිමා වෙනවත් එක්කම ඒ අපිට අපේ ජීවිතයේ ප්‍රධානතම කඩේමක් වන අපිට සාමාන්‍ය පෙළ විභාගයක් හොඳින් මුහුණ දීලා අපිට මේ 2026 වර්ෂය අවසන් කරන්නට ලැබෙන්නේ කියලා අපි ගුරු විදියට හදවතින්ම ප්‍රාර්ථනා කරමින් අපි මේ පන්තිය පිළිබඳ මූලික හැඳින්වීම අපි අවසන් කරන්නම්. හොඳයි අපි එහෙනම් පන්තියේදී මුණ ගැහෙමු. හැම දිනකටම බොහොම ස්තුතියි.